මේ ඔබ දකින්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට චන්ද්‍රයාගේ සිට දැකපු සූර්යග්‍රහණයක්. මේ වටිනා දර්ශන ලබා ගත්තේ මේ වන විට චන්ද්‍රයා මත මෙහෙයුම් කටයුතු කරමින් ඉන්න බ්ලූ ගෝස්ට් යානය මගින්. මේක උනේ ඊයේ දින ලෝකයේ රටවල් කීපයකට පෙවුන පූර්ණ චන්ද්‍රග්‍රහණය අවස්ථාවේදී. ඔයාලා දන්නවනේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ඇති වෙන්නේ චන්ද්‍රයා සහ සූර්යයා අතරට පෘථිවිය පැමිණ. පෘථිවියේ පූර්ණ ඡායාව චන්ද්‍රයා මත වැටීම නිසා කියලා. මේක සිදු වෙන්න නම් අනිවාර්යෙන් සූර්යයා චන්ද්‍රයා සහ පෘථිවිය එකම රේඛාවකට සකස් වෙන්න ඕනේ. ඉතින් ඔය වගේ දෙයක් වෙන අවස්ථාවේදී අපි හඳට ගිහින් බැලුවොත් අපිට පුළුවන් පූර්ණ සූර්යග්‍රහණයක් බලා ගන්න. හැබැයි පෘථිවියට පේන සූර්යග්‍රහණ වගේ නෙවෙයි. මෙතනදී සූර්යාව ආවරණය කරන්නේ පෘථිවියෙන්. මේ ෆොටෝ එකේ කළු පාටින් පේන්නේ අපේ පෘථිවිය. ඒ වගේම වටේට දීප්තිමත් වලල්ලක් වගේ පේන්නේ පෘථිවි වායුගෝලයට සූර්යාලෝකය වැටෙන නිසා. මේ තියෙන්නේ ග්‍රහණයේ ආරම්භක අවස්ථාව සහ ග්‍රහණය ආරම්භ වෙලා ටික වෙලාවකට පසුව ලබාගත් ඡායාරූප දෙකක්. ඔයාලට පේනවා ඇති ග්‍රහණය අතරතුරදී බ්ලූ ගෝස්ට් යානයේ පසුබිම රතු පැහැයට හැරී තිබෙනවා. ඒකට හේතුව මේකයි. ඔයාලා දැකලා ඇති පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අවස්ථාවේදී චන්ද්‍රයා රතු පැහැයට හැරෙනවා. එහෙම වෙන්නේ පෘථිවි වායුගෝලය නිසා. ග්‍රහණයක් වෙන අවස්ථාවේදී සූර්යාගෙන් එන ආලෝකය චන්ද්‍රයා දෙසට ගමන් කරන්නේ පෘථිවි වායුගෝලය හරහා. එතකොට සූර්යාලෝකය වායුගෝලයේ තියෙන වායුවන් මගින් අවශෝෂණය කරගෙන විවිධ දිශාවලට විසිරුවා හරිනවා. හැබැයි වැඩිපුර විසිරුවා හරින්නේ කෙටි තරංගායාමයක් සහිත නිල් පැහැයට හුරු ආලෝකය. දිගු තරංගායාමයක් සහිත රතු පැහැයට හුරු ආලෝකය විසිරෙනවා අඩුයි. ඒ නිසා ඒවා බහුතරයක් විසිරීමකින් තොරව චන්ද්‍රයා දෙසට ගමන් කරනවා. ඒවා චන්ද්‍රයා මත වැටුනහම චන්ද්‍රයා පේන්නේ රතු පාටින්. ඉතින් මේ තියෙන්නේ ග්‍රහණය අවස්ථාවේදී බ්ලූ ගෝස්ට් යානය ඒ රතු පැහැය අත්විඳපු ආකාරය. ඒ වගේම ග්‍රහණය අතරතුර ලබාගත් මේ ඡායාරූපය තවත් විශේෂ දෙයක් දකින්න පුළුවන්. ඔයාලට මේක පේනවද? සූර්යයාට උඩින් තියෙන සුදු පාට තිත් දෙකක්. මේ තිත් දෙකෙන් වම් පැත්තට වෙන්න දීප්තියෙන් අඩුව පේන්නේ බුධ ග්‍රහලෝකය. ඒ වගේම දකුණු පැත්තෙන් පේන්නේ සිකුරු ග්‍රහලෝකය.